කෝල් එකකින් කියනවට වඩා මේක දුව හම්බෙලාම කියනක හොඳයි කියලා මට හිතුණා. ඇයි අම්මේ? මේ දරුවට තාත්තා කෙනෙක් කියලා තිසකිට වඩා මොනවද තියෙන්නේ මෙයාට? निशांती! निशांती! निशांती? वाते हदनवද භාවනා කරනවද? දැන් කොච්චර වෙලා ගියත් ඒකක් හදන්න? ඉවරයි. ඒ නිශාන්ත අවුලෙන් වගේ? මොකද ඉතින් ගැන හිතනවනේ. තාම පාසල් පටන් ගත්තා. ඉතින් බරක් වෙලා නංගිගේ වැඩ වගේ තිබුණ හැමදෙරේනේ ඒක ඉවරනකොට පරක් වුණා. ඇයි තිසන්ගේ අම්මකෝ? බාප්පා අද හදිසියෙම වැඩකට යනවා කියලා අම්මා බාප්පාගේ ඇඳුම් ලෑස්ති කරා. තිසන්ගේ මේ පාරක් දහම් පාසලේ පළවෙනි වුණා නේද? ඔව් හැමදෙරේනේ. තිසන්ගේ දැන් පන්තියට යන්නකෝ. පිටියාව කියන්න. අපුතේ. පිංචි හාවා කො. යප්පි පරිවෙලා. යන්න පුතේ. මොකද්ද? ඒක මතක නැහැ. ඒක මතක නැහැ. ඇයි පුතේ මේ ටිකේම කියලා දුන්නානේ. ආ? නේද? අතු මතක නැහැ. එනම් මොකද්ද මතක? ආ? අපුතේ කොමගේ චූටි දූ. ආනේ. අම්මේ මං වල චොක්ලට් එකක් ගෙනාවා. අනේ කෝ ආච්චිට මහන්සි ඇති පුතේ බහින් බිමට බහින් කෝ කිලා කෝ තිසකිදු? අද ඉරිදා යන්නේ දහම් පාසල් ගියා. කෝ කමල් පුතා? උදේම ගියා. මොකද්ද ළමයෝ? අද ඉරිද වෙලාවත් ඒ ළමයා ගෙදර නැද්ද? නෑ ඔෆිස් එකේ මොකද යාළුවෙක්ගේ වැඩක් කියලා ගියේ. කෝල් එකකින් කියනවට වඩා මේක දුව හම්බෙලාම කියනක හොඳයි කියලා මට හිතුණා. ඇයි අම්මේ? මොන හරි හදිසියක්ද? නැහැ. මම මේ ආවේ රට යන වැඩකට මලට සල්ලි වගේක් ඕන වෙලා තියෙනවා. මල්ලගේ ඉතින් සල්ලි නැහැ කියලා අම්මා දන්නවනේ. ඉන්නකො කමල්ගෙන්වත් අහලා බලමු. හැබැයි ඉතින් මට විශ්වාස කරන්න නම් බෑ. නෑ ළමයෝ. මම මේ ආවේ දුවගෙන් සල්ලි ඉල්ලලා යන්න නෙමෙයි. මේ අර වත්තේ උඩ තියෙන ඉඩම මම බැලුවේ ඒක විකුණලා දුවටයි මල්ලිටයි ඒ සල්ලි ටික බෙදලා දාන්න. ඉතින් මල්ලි කැමති වුණාද ඉඩම විකුණනවට? එයා නම් කැමති. එයාම තමයි කිව්වේ ගිහිල්ලා අක්කගෙනුත් අහලා බලන්න කියලා. මගේ ඉතින් අකමැත්තක් නැහැ. ඔන්න එහෙනම් දූට වෙලාවක එන්න වෙයි අස්සම් කරලා යන්න. අම්මා වෙලාවක ලෑස්ති කරලා කියන්නකෝ මං එන්නම්. මේ මට දෙන සල්ලි ටික අම්මා ලොකු දුවගේ පොතට දාන්න.
මේ තියෙන පුතාට චොක්ලට් එකක් ගෙනත් දීලා ආච්චි අම්මා. ඔක්කොම තිසගි දුවගේ නමට ලියමුයි කියලා කිව්වේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මං දුවට දෙවෙනි කසාදයක් කරගමුයි කියලා කිව්වේ දුවගේ අනාගතය ගැන හිතලා. කමල් පුතාගෙන් දුවට මොකක් හරි කරදරයක් තියෙනවද? එහෙමද කියලා වැරද්දක් නෑ අම්මේ. ඒ වුණාට මට වෙලාවකට කමල්ව තේරුම් ගන්න ටිකක් අමාරුයි. නිශාන්ත මට යන්න බරක් වෙන කැමරා ඇස්සිද? ඔව් ලෑස්ති. තාත්තේ ආච්චි කිව්වද ඉඩමක් විකුණන්න ඕනේ මහගෙදර වත්තේ උඩ කෑල්ල. ඒක අයිතිය පොටක් තියෙනවද? මේ දරුවට තාත්තා කෙනෙක් කියලා තිසකිට වඩා මොනවද තියෙන්නේ මෙයාට?